අයිබෝන් වේ ෆෝවර්ඩ් 1884 ඔක්තෝබර් 13 වෙනිදා විලියම් ක්‍රිස්ටෝපර් කන්නංගර කියලා දරුවෙක් දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඉපදෙනවා. ඒ දරුවා 1940 වෙනකොට ලංකාවේ පළවෙනි අධ්‍යාපන ප්‍රතිසංස්කරණය නැත්නම් අපි කතා කරන නිදහස් අධ්‍යාපනය ලංකාවට හඳුන්වලා දෙනවා. මෙහෙම පටන් ගත්ත මේ ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 1961, 1972, 1981, 1998 ඉඳලා අද වෙනකම් නොයෙක් වෙලාවට වෙනස් වෙලා තියෙනවා. අද අපි වේ ෆෝවර්ඩ් වේදිකාවේ අපි අද කතා කරන්නේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලංකාවේ ඉදිරි අනාගතයට දිශානතියට කොහොමද වැදගත් වෙන්නේ කියලා. ඉතින් අදත් මගේ ආදරණීය මිත්‍රයා ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු මොහමඩ් මුසාදික් අයබෝවන් කරනවා. හැමෝටම අයබෝවන්. CWW කන්නංගර මහත්මයා ඉදිරිපත් කරපු ප්‍රතිසංස්කරණවල මුලදී එයා සඳහන් කළේ අවුරුදු 5 ඉඳලා ළමයින්ට අධ්‍යාපනයක් දිය යුතුයි කියලා. නමුත් දැන් කාලයත් එක්ක දියුණු වීගෙන යනකොට ඒක ඊට වඩා ගැඹුරින් කල්පනා කරලා බලන්න ඕනේ වෙනවා. මේ සාකච්ඡාවට අපිත් එක්ක සම්බන්ධ කරගන්නා මේ වෙලාවේ ඉතා වැදගත් මහත්මයෙක්. මේ මහත්මයා තමයි හිටපු උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයෙක් සහ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා. එතුමා තමයි ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහත්මයා. අයබෝවන් රත්න මහත්මයා. අයබෝවන් තරිඳු අයබෝවන් මුසාදික්. දැන් මම කිව්වා වගේම අපි අවුරුදු 5 ඉඳලා এডুকেෂන් එක ගැන කාලයක් කතා කරුවට දැන් දියුණු වෙන ලෝකයේ ඒගොල්ලෝ කල්පනා කරනවා ඉපදුන දවසේ ඉඳලා ඒ ළමයින්ගේ දියුණුව ගැන කල්පනා කරලා මේ අධ්‍යාපනය හදන්න ඕනි කියලා. ඒ අනුව දැන් ලෝකයේ දියුණු කියලා හිතන රටවල් බලනකොට ඒගොල්ලෝ වයස අවුරුදු 1.5 ඉඳලම මේ ළමයින්ගේ අධ්‍යාපනය ගැන අවධානය යොමු කරනවා. අත් වශයෙන්ම කියනවා නම් ළමයින්ට අවුරුදු ඉපදෙනවත් එක්කම තාත්තට පොතකුයි අම්මට පොතකුයි ළමයා දියුණු වෙන්න ඕනි විදිහේ පොතකුත් ඉදිරිපත් කරනවා. මම ආචාර්යතුමාගෙන් අහන්න කැමතියි මේ සංකල්පය කොහොමද දකින්නේ කියලා. තරම මුසාදික් ජාත්‍යන්තර විවිධ රටවල් විවිධ මොඩල්ස් නැත්නම් ක්‍රමවේද අනුගමනය කරනවා. විශේෂයෙන්ම අධ්‍යාපන විශේෂඥයින්ගේ අධ්‍යාපන මනෝවිද්‍යාඥයින්ගේ ඒ වගේ අයගේ මඟ පෙන්වීම අනුව විවිධ පරීක්ෂණ අනුව තමයි සිදු වෙලා තියෙන්නේ. ඒ අනුව ලංකාවෙත් අවුරුදු 5 තිබ්බ එක 6ට වෙනස් කරලා තියෙනවා. ඒ වගේ 1972 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තමයි වෙන්නේ. අවුරුදු 5න් ඉස්කෝලේ යන්න ඕන එක අපි අවුරුදු 6න් කරා. ඒ විශේෂඥයින්ගේ රෙකමෙන්ඩේෂන්ස් එහෙම නැත්නම් නිර්දේශ අනුව. ඒතරම දැන් අලුතෙන් early childhood education කියන එක. පූර්ව ළමාවිය අධ්‍යාපනය කියන එක ඉතාම වැදගත්. ළමයිගේ නිර්මාණශීලීත්වය, ඩිසිප්ලින් කියන එක, ළමයි රට ගැන හිතන එක, සමාජ ගැන හිතන එක, තමගේ වැඩ කරගන්න එක, මේවා සියල්ලම ඒ කාලේ ආරම්භ වුණා. මම ජපානයේ අවුරුදු 10ක් හිටියා. ඒ කාලේදී අපේ දුව ඒ තමයි early childhood education ගත්තේ. එතකොට එහෙ කරන්නේ ළමයා අපි උදේට ගින්දාපුවාම ඒගොල්ලෝ අකුරු ඉගෙන ගන්න නැහැ. ඒතරම ඒගොල්ලෝ කරන්නේ ඉස්ලාම සපත්තු දෙක ගලවලා ඇතුළට යන එක. සපත්තු පිළිවෙලට තියෙන එක. එයාගේ ගෙච්ච බෑග් එක ඉල්ලලා හරියට තියෙන එක. එළ කෑම ටික හරියට පිළිවෙලට තියෙන එක. ඊට පස්සේ තමන්ගේ තියෙන බෑ මොන තියෙන එක හරියට පිළිවෙලට තියෙන එක තමයි ඉස්ලාම ඩිසිප්ලින් කියන්නේ. හරි ඊගාට ක්ලීන් කරන එක. සියල්ලම ඒගොල්ලෝ ක්ලීන් කරගන්නවා. ඊළඟට වොෂ්රූම් කොළන ටොයිලට් වගේවත් ඒගොල්ලෝ හොදනවා. ඒගොල්ලෝ මෙට්‍රස් දීලා තියෙන ඒවා දාන්න ඕන. හරියට දින්දා ගන්න දෙනවනේ කනවා නම් කනවා. සමහරවිට දැන් චීන වගේ රටවල වල උයන්නත් දෙනවා. තමයි කෑම හදාගන්න කෑම සර්ව් කරනවා. ඒ වගේ ලොකු පරාසයක් කරද්දී අපේ රටේ අපූර්වමාවිය කියන අකුරු ගන්න. ඔව් දැන් අකුරු ගන්න එක කරන්න එපා කියලා තමයි දැන් අධ්‍යාපන විශේෂඥයින් කියන්නේ. හැබැයි අපේ අම්මලා තාත්තලා තාම නොදන්නාකමට ගුරුවරුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒක. හැබැයි මම දැක්ක මේ ආන්දෙන් දැන් අලුතෙන් ප්‍රතිපත්තියක් හදලා දීලා තියෙනවා. හැම පුරාමාවිය සමාජතර පන්තිස්තරම එක විදිහට කරන්න ඕනේ කියලා. එතන ඒක හොඳ දෙයක්. ඔව් දැන් ඒකෙදී අපි මම දන්න විදිහට දැන් ඇමරිකාවේ හිටන් ඒගොල්ලෝ තේරුම් අරන් තියෙනවා අකුරු උගන්වන එකට වඩා වැදගත් කියලා චර්යාවන්
ඒ වගේම වෙනත් එක නිර්මාණශීලීත්වය දියුණු කිරීම ඒ වගේ දේවල් වලට මුල් තැන දෙන්න ඕනි කියලා. දැන් අපි එහෙම ගත්තම දැන් ලංකාවේ තියෙන ගුරුවරුන්ගේ අධ්‍යාපන මට්ටම ගත්තම සාමාන්‍යයෙන් අනිත් රටවල් වල නම් මේ සඳහා විශේෂිත පුහුණු ගුරුවරු තමයි පාවිච්චි කරන්නේ. එතකොට ඒක මෙහෙදී කොච්චර දුරට සාර්ථකද අපි කොච්චර දුරට තව ඉම්ප්‍රූව් කරන්න ඕනේ කියලා හිතනවාද? අද අපේ රටේ පුරාම අධ්‍යාපනය ගැන කතා කරනවා. ගොඩක් අය ඉන්නේ තමන්ගේ සංරක්ෂාවක් වශයෙන් මධ්‍යස්ථාන දාගන්නේ. ඒගොල්ලෝ කිසිම පුහුණුවක් නැති අය ඉන්නවා. ඔව්. සමහර පුහුණු තියන අය ඉන්නවා. ඩිප්ලෝමා සහ විදි පුහුණු. ඒ බහුතරය ඉන්නේ සංරක්ෂාවක් වශයෙන් තමන්ගේ තැනක් තියෙනවා. ඒ ළමඩියක් ගෙනල්ලා අර උදේට දෙවපේ වැඩට යනකොට ගෙනත් දාලා යනවා. දාට වැඩ යනවා යනකොට අරගෙන යනවා. අරගෙන යනවා. ඉතින් එහෙම තත්ත්වයක් නෙමෙයි තිබුණේ යුත්තේ. වෘත්තීය වශයෙන් මනෝවිද්‍යාත්මක වශයෙන් චයිල්ඩ් සයිකොලොජි එතන පුරළමවි අධ්‍යාපන වල එක්ස්පර්ට්ලා හැදෙන්නට ඕනේ. මම හිතනවා අලුත් සංකල්ප ප්‍රතිපත්ති අනුව ඒවත් මේ ඔබතුමාට කියනවා මම 1972 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පනත කියවනකොට දක්න දෙයක් තමයි ඒ පනතේ තියෙන නිරෝගී දරුවෙක් ලබා ගැනීම සඳහා මම අධ්‍යාපනය ලබන්න ඕන මම කියන දැනුම වැඩි දියුණු කරන්න ඕන කියන මේ එක මේ පොයින්ටයක් තියෙනවා. මම කියලා කිව්වා. ඔව්. මම විතරනේ දෙමාපියෝ. ඒකට අමතරව එක තව දාලා තියෙනවා මාතෘ තාරක අභිවර්ධන මධ්‍යස්ථාන පිටවන්න ඕන කියලාත් මම දැකලා තියෙනවා මේ දාලා තියෙන කියන්නේ මම එඩියුකේෂන් ලෙවල් එක වැඩි ගන්න වෙන්නේ නැති දරුවාගේ පළවෙනි අධ්‍යාපනය ගෙදර ඉන්නේ. ගෙදර ඉන්නේ. අපි සියල්ල ඉගෙන ගන්න ගෙදරනේ. ඉස්ලාම අම්මා කියලා ඒ පළවෙනි වචනේ අහන්නේ ගෙදර ඉන්නේ. ඊටසේ උයන්න පියන්න කෑම හදන්න හැම දෙයක්ම ගෙදර තමයි. එතකොට මේක අධ්‍යාපනය කියන්නේ ගලවන්න බෑ පාසලේ. පාසලේ. ඒක අපි ඉගෙන ගන්න තැන් හතරක් තියෙනවා. පන්තිය, පාසල, ගෙදර, සමාජය කියලා හතරක් තියෙනවා. ඒකෙන් පන්තිය ඉගෙන ගන්න, අනිත් පැත්තෙන් පාසල ඉගෙන ගන්නවා. පන්තියට අමතර පාසල දෙනවා. ක්‍රීඩා කරනවා, බාහිර කටයුතු කරනවා, රණ්ඩු වෙනවා, ගහ ගන්න ඔක්කොම අධ්‍යාපනය. පන්තිය, පාසල, ගෙදර, සමාජය. ඔය හතරෙන්ම තමයි අපි ඉගෙනගන්නේ. හැබැයි අද ගොඩක් වෙලාවට පන්තියේ අධ්‍යාපනයට තමයි මුල් තැන දෙන්නේ. අද වල පාසලේ අධ්‍යාපනයට දීලා නැහැ. ඒකට අපි අද විශේෂයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන 21st century skills එමෙත 4th and 5th industrial revolution. දැන් හතරවෙනි සහ කාර්මික පස්වෙනි කාර්මික විප්ලවයට ගැලපෙන දරුවෙක් හදන්න නම් ඊට වඩා පුළුල් අධ්‍යාපනයට යන්න ඕන. අර ගුරුවරයා ගිහිල්ලා උගන්වලා ඒක කඩපාඩම් කරලා ඒක අප අධ්‍යාපන විභාගයට ගිහලා ඒ තුනක් හරි 9ක් ගන්න අධ්‍යාපනයේ යල්පන ගිහිල්ලා. ඒ නිසා සම්පූර්ණයෙන්ම ඒක ඔබියටි කරන අධ්‍යාපනයක් තමයි. ඔතන මේ දැන් ඔබතුමා කියනකොට මට ආපු ප්‍රශ්නයක් තමයි දැන් අපි දැක්කොත් දැන් අද තියෙන මේ ඉතාමත් කාර්යබහුල ජීවිතයත් එක්ක මිනිස්සුන්ගේ දැන් හැමතැනම ඩේ කෙයාර් සෙන්ටර්ස් තියෙනවනේ. එතකොට ඔය ඩේ කෙයාර් සෙන්ටර්ස් වල අද කාලේ ළමයි සාමාන්‍ය ළමයි මාස 6 ඒටත් කලින් ඉඳලා වගේ ඉන්නවා. මාස 6 ඉඳලා සාමාන්‍යයෙන් අවුරුදු 3ක් විතර වෙනකන් මේ ඩේ කෙයාර් සෙන්ටර්ස් වල තමයි ළමයි මේ ගත කරන්නේ. එතකොට ඒ අද කාලේ තියෙන ඩේ කෙයාර් සෙන්ටර්ස් ඔක්කොම ඒ ස්ටෑන්ඩර්ඩයිස් කරන්න ඕන මොකක් හරි වැඩසටහනක් තමයි දැන් යෝජනා කරලා තියෙන්නේ. ඔව් ඒක තමයි මම දැන් අහන්න හිටියේ ඔබතුමාගේ. ඇත්ත වශයෙන්ම ගත්තොත් අපේ పూర్ව ළමාභිය සංවර්ධනය සම්බන්ධයෙන් විධිමත් ක්‍රමයක් නැහැ නේද? ඒක නිසා තමයි මේ මෑතදී ප්‍රකාශනපත් කරා పూర్ව ළමාභිය අධ්‍යාපන වල ප්‍රතිපත්තිය. ප්‍රකාශනපත් කරලා ඒක ක්‍රියාත්මක කිරීමට තමයි දැන් මම හිතන්නේ යෝජනා කරලා තියෙන එක. මම කලින් හිටපු ජාතික අධ්‍යාපන ආයතනයයි අධ්‍යාපන අමාත්‍යාංශයයි රාමසකාන්තා අමාත්‍යාංශයයි විශ්වවිද්‍යාලය එකතු වෙලා තමයි ඒක ක්‍රියාත්මක කරන්න යන්න යෝජනා කරලා තියෙන්නේ. ඒක හොඳ දෙයක්. හැබැයි ඒක සැරේ ක්‍රියාත්මක කරන්න බැරුවයි. මොකද ඔක්කොම ගුරුවරු පුහුණු වෙන්න ඕන, මධ්‍යස්ථාන හදාන්න ඕන, පිළිවෙලට කරෙන්න ඕන. කාලයක් හැබැයි හොඳ ආරම්භයක් කියලා මම හිතනවා. කොහොමත් අධ්‍යාපනය කියලා කියන්නේ ඊටාත්ම හිමින් ඩෙවලොප් වෙන ෆීල්ඩ් එකක් නේ. එක සැරේ වෙනස් කරන්න ගියොත් අපි අමාරුවේ වැටෙනවා. ඒ හින්දා ක්‍රමානුකූලව යන්න ඕනේ. මොකද කිව්වොත් අද කරන වෙනසේ ප්‍රතිඵල දකින්නේ අවුරුදු 10කට පස්සේ සමහර වෙලාවට. ඒ නිසා ඒක පරිස්සමෙන් කරන එක හරි. දැන් අපි ඊළඟට ආවොත් දැන් ළමයින්ට දැන් ලොකු පීඩනයක් වෙලා තියෙන පහේ ශිෂ්‍යත්වය තියෙනවා. දැන් අත් වශයෙන්ම මේක ඉන්ට්‍රොඩියුස් කරේ ඉතා දක්ෂ ළමයින්ට අධ්‍යාපනය ඒ කියන්නේ රූරල් එඩියුකේෂන් එක හරහා ලබා ගන්න බැරි අධ්‍යාපනය විශේෂිත තැන්වලට ගෙනිහිල්ලා ඒගොල්ලන් ඉගෙන ගන්න පුළුවන් වෙන්න හදන්නනේ ඔබ හැදුනේ.
නමුත් අද වෙනකොට ඒක නිකන් තරගකාරී විභාගයක් වෙලා ළමයින්ට මානසික පීඩනයක් ඇති කරන තැනටපත් වෙලා තියෙනවානේ. අම්මලාගේ මේ විභාගයක් කරන් අන්තිමට එහෙමනේ ගිහිල්ලා තියෙන්නේ. එතකොට මේක සැලකිය යුතු මට්ටමකින් වෙනස් කර යුතුව තියෙනවා නේද? අනිවාර්යයෙන්. ඒ ඔබතුමා කොහෙද ඉගෙන ගත්තේ? මම ඉගෙන ගත්තේ බලංගොඩ. බලංගොඩ. ඔව්. ඔබතුමා? මම ගාල්ලේ රිච්මන්ඩ් ඉතින්. ගාල්ලේ. ඒකට ගාල්ලේ රිච්මන්ඩ් කියන හොඳ ඉස්කෝලයක්. ඒ ගාමේ ඉස්කෝලයක් හිටියා නම් ඉස්කෝලේ හිටියා නම් එතුමාට රිච්මන්ඩ් හරි ආනන්දට හරි නාලන්දට එන්න නම් ක්‍රමයක් තියෙනවා. ඔබතුමාගේ ඉස්කෝලේ මොකද්ද බලංගොඩ? බලංගොඩ සෙන්ටර්. සෙන්ට්‍රල්. හැබැයි ගාමේ ඉස්කෝලයක් තිබුණා නම් ගාමෙන් හොඳ ඉස්කෝලේට යන්න ක්‍රමයක් තියෙනවා. අද ලංකාවේ තියෙන ක්‍රමය අනුව එහෙම හැමෝටම කරන්න බෑ. ඒ තමයි මම හිතන්නේ CWW කණ්ණායම් මට්ටමම මම ක්‍රමයක් ඉන්ට්‍රොඩියුස් කරේ. ඒක තමයි හොඳ ක්‍රමයක් සහ ඒක තාමත් නවත්තන්න බෑ කියලා තමයි මම උත්සාහ කරන්නේ. මම දන්නවා රොයල් එකට ආනන්දට නාලන්දට ඉතා දක්ෂ ළමයි එනවා. දැන් අපේ ගාම මම කෑගල්ලේ අපේ ගාමේ එක පවුලක ළමයි දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා. එක්කෙනෙක් රොයල් එකට යනවා, එක්කෙනෙක් ආනන්දට යනවා. හරි එහෙම දරුවන්ට හරි දුප්පත් පවුල් ළමයි එම එන්න අවස්ථාව තියෙන එක ඉතා හොඳයි. හැබැයි මේක දැන් හොඳ ඉස්කෝලයක් තියෙනවා ලංකාවේ. හොඳයි කියන අර 25 යන සීමිත ඔය කියන ඔක්කොම try කරන්නේ. අර බ්‍රෑන්ඩ් එකට. මේ දැන් මේක වගේ පොඩි මේකක් දකිනවා මම දැන් ඔය කාර්යබහුල ජීවිතයත් එක්ක දැන් කොළඹ නම් බොහෝ දෙනෙක්ගේ දරුවෝ දැන් කෙලින්ම ඔය ඉන්ටර්නැෂනල් වගේ ඉස්කෝලේකට යන හින්දා දැන් සාමාන්‍යයෙන් මම දැකලා තියෙනවා පොඩි මේකක් දැන් ඔය ප්‍රධාන ඉස්කෝල වලට පොඩි අර තරඟකාරීත්වයට අඩු වෙලා තියෙනවා කියලා මම කියනවා. හැබැයි කී දෙනෙකුටද ඉන්ටර්නැෂනල් ස්කූල් යවන්න පුළුවන්? ඒක ඔව්. ඒක දරන්න වෙන වියදමක් බලනකොට ඒක දරන්න පුළුවන් විතරයි. ඒක වෙනස් කොට ඉස්සර අපි ඉස්කෝලේකට ඇතුල් වෙන්න නම් මම දන්නවා අර ඉස්කෝලේ ළඟම ගියා ඇඩ්‍රස් කරන්න ඕන කතන්දර ගොඩන්නේ. දැන් පොඩ්ඩක් තාමත් එහෙම දැන් ඔය පොඩ්ඩක් පුළුල්ලා තියෙන ගතියක් තියෙනවා. පුළුවන් තියෙනවා. හැබැයි තාම ඉල්ලුමට සරබන සම්මයක් නැහැ. හරි. ඔය බන්දුල ගුණාන්තරමත් මහින්ද රාජපක්ෂ කියලා ඉස්කෝලේ පටන් ගත්ත පිටිපට. හොමගම. ඒ වගේ කීපයක් ඇර එකක්වත් නැහැ. අතන ඉස්කෝලේත් ළමයි 8000ක් වගේ ඉන්නෝ ගොඩක් ෆැසිලිටිස් හොඳ ඉස්කෝලයක් තියෙනවා. සහ ලංකාවේ හොඳම ප්‍රතිඵල තියෙන විද්‍යාලයක්. පහවසරෙන් පස්සේ පටන් ගන්නවා. හැබැයි දැන් අපි මට ඒක ගැන විවේචනයක් තියෙනවා. මොකද කිව්වොත් දැන් ඒක වෙලා තියෙන්නේ ටියුෂන් ගුරුවරුන්ගේ අම්මලාගේ බලපෑම මත ළමයින්ට ගොඩාක් පීඩනයක් ඇති වෙනවනේ මේක. ඒනේ පීඩන එන්නේ තරඟය නිසානේ. ඔව්. ඇයි ඒ තරඟය ඇති වෙන්නේ ඕනි? තුනේ ඉඳලා පටන් ගන්න. 3 4 5 තමයි ශිෂ්‍යත්ව. ඒතර ඒක තරඟය එන්නේ විභාගයක් තියෙනවානේ. ඔව්. විභාගයක් තියෙනකොට තරගයක් එනවනේ. ඔව් නමුත් ඒක ජාතික මට්ටමේ විභාගයක් වෙන තැනකට ගෙනාපු එකට ගැන පොඩි විවේචනයක් තියෙනවා නේද? තියෙනවා. හැබැයි ඔබතුමාට යෝජනා කරන්න පුළුවන් ඊට වඩා හොඳ විභාගයක්. නෑ ඒක ගුරුවරු හරහා මොනවා හරි ඉවැලුවේෂන් එකක් වගේ ඉවැලුවේෂන් කරොත් ඒක පයස් වෙනවනේ. මේක ස්වාධීනව දැන් විශ්වවිද්‍යාලය යන්න අපිට අනගේ කොච්චරද කිව්වොත් අද විභාගයට පාස් වෙන මාක් එක පවා 160 150 ඔව් 60 දෙනවා 90ට වැඩි නැත්නම් රොයල් එකට ආනන්දට යන්න බෑ. තේරෙනවද? ඒක මේ තරගයත් එක තියෙන ඩිමාන්ඩ් සප්ලයි තමයි. හරිද? මේ ලාවස්වල අලලූණු ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඩිමාන්ඩ් සප්ලයි. ඒ නිසා මේ ඩිමාන්ඩ් සප්ලයි කියන එක තමයි රටේ ලොකු ප්‍රශ්නේ. ඕකට කරන්න තියෙන දැන් මම හිතන්නේ සතුටු විදියට මම දකින්නේ ලංකාවේ තව හොඳ පාසල් පුරු කරන එක. ඔව් මගේ ඕකනවා කියනවා. රොයල් එකේ බ්‍රාන්චස් හදන්න කියලා. කොළඹ නෝත් කියලා මීගම පැත්තයක් දානවා. කොළඹ සවුත් කියලා කළුතර පැත්තයක් දානවා. කොළඹ ඊස්ට් කියලා කඩුවල පැත්ත දානවා. මම ටෙලි ස්කෝල්ම කන්වර්ට් කරන්න පුළුවන්. ඒක රොයල් හතරක් තියෙනවා. හරි දැන් ජාත්‍යන්තර පාසල් බ්‍රාන්චස් තියෙනවා. ඒතකොට මේ බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ඒ ක්වොලිටි එකක් තියෙනවා. ඒ වගේ එකක් කරන්න පුළුවන්. ඒතර ආනන්ද බ්‍රාන්ච් එකක් දාන්න පුළුවන්. විශාඛ දාන්න පුළුවන්. නාලන්ද දාන්න පුළුවන්. දේවවාර්ක දාන්න පුළුවන්. එහෙම කරපුවාම ලංකාවේ හැමතැනම සෙන්ටර්ස් තියෙන්නේ. ඔව් ඒ වගේ. ඒ ක්‍රමයක් තියෙනවා. ගණ්ඩාවල සෙන්ටර්ස් තියෙනවා. කිසිසෙන්ටර්ස් ඒ වගේ අලුතෙන් හිතන්න ඕනේ. දැන් අපේ රටේ වෙන්නේ දැන් රොයල් එකට මම හිතන ළමයි 200ක් 300ක් තමයි ගන්න පුළුවන්. ඒ 200ට නීති දානවා 500ක් විතර. ඉතින් ඔක්කොම try කරන බොරුවක් කරලා හරි ළඟ ටෙලග්‍රාෆිස්ට් කරලා ඡන්දේ හොරට දාලා දේපල ලියලා උඩ මොනවා ගොඩක් දාලා ඉතින් එහෙම කරනවා. ඉතින් ඒක මේ පවතින සිස්ටම් එකේ අප්සෙට් එකක් තියෙනවා. හරි. එතකොට ડોක්ටර් ඒ දවස්වල කන්නංගර මහත්මයා මේ යෝජනා කරපු ඒකෙම තියෙන එකක් තමයි මධ්‍ය විද්‍යාල කියලා සංකල්පය. එතකොට අඩු ගන්න ඔය මධ්‍ය විද්‍යාලවත් අපිට ඕනි මට්ටමට සංවර්ධනය කරගන්න බැරිද?
ඔය තරගය පොඩ්ඩක් ලිහිල් කරා. දැන් උදාහරණයක් මම ගියේ කෑගල්ලේ එකක් සෙන්ට් මේරිස් එකට ගියා අනික හෙට්ටිමුල බණ්ඩාරනායක කියලා අපි ගෙදර ඉඳලා පයින් යන දුර. ඒ ඉස්කෝලෙන් ආවා කියලා මට කිසිම හානියක් කළා නැහැ. ඔව්. හරි. ඒතර මම විශ්වවිද්‍යාලෙත් යනවා ජාතිපුර. ඊට පස්සේ මම බෑච් ස්ටොප් කරනවා. මම ඊට විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් වෙනවා. ඒ ඉස්කෝලේ ලොකුට ප්‍රශ්නයක් නැහැ. ඉස්කෝලේ ප්‍රශ්නයක් නැහැ. අධ්‍යාපනය. බ්‍රෑන්ඩ් නේම් එකක් තියෙනවානේ. ඔව්. හරි. දැන් කාර්යයක් ගන්නකොට හොඳ බ්‍රෑන්ඩ් නේම් එකක් තියෙන කාර්යයක් නේ. ඒවා කොහෙද රොයල් ගිහලා කොහෙද ආනන්ද. එහෙම එකක් තියෙනවානේ. ඒක ලෝකේ හැමදාම තියෙනවා. හොඳ ඉස්කෝලෙන් ආවද මම ජපානයේ PhD කරේ කේයෝ කියන්නේ. කේයෝ යුනිවර්සිටි කියන්නේ ප්‍රයිවට් යුනිවර්සිටිස් වල හොඳම ඉහළක. ඒකට කියන්නේ ජපානයේ හාවර්ඩ් කියලා. ඒකට යන්න පුළුවන් බරෝ. ඔව්. ඒ එහෙම බ්‍රෑන්ඩ් එකක් තියෙනවනේ. ඒක නවත්තන්න බෑනේ. ඒ දැන් ඔබතුමාගේ රිච්මන්ඩ් ගියාම වෙනම බ්‍රෑන්ඩ් එකක් එනවනේ. ඒ බ්‍රෑන්ඩින් තියෙනවා. දැන් වාගේ අමර ගාත්‍රා තිබ්බා රිච්මන්ඩ් දාන්න තිබුණා. ගම ඉස්කෝලේ දාන්න. එමනේ. ඒ නිසා ඒක කවදාවත් නවත්තන්න බෑ. හරි. දැන් හැබැයි අපි මෙහෙම ගමුකෝ දැන් දියුණු රටවල් වල මෙහෙම තරගයක් නැහැ. දැන් ෆින්ලන්ඩ් එක ගන්නකො ෆින්ලන්ඩ් වල මෙහෙම තරගයක් නැහැ. ජපානයේ මෙහෙම තරගයක් නැහැ. ශ්‍රී ලංකාවේ නමුත් මේ විදිහේ නිකන් තරගයක් නැහැ. සමවට්ටම අධ්‍යාපනය. අන්න ඒක තමයි. අපිට ඒ ක්‍රමයට ළඟා වෙන්න අපට කොච්චර හැකියාවක් තියෙනවද? කරන්න මොකද කරන්න ඕන? ඉස්ලාම තේරුම් ගන්න ඕන අධ්‍යාපනයේ පරමාර්ථ මොනවද කියලා. හරිද? දැන් මේ ගුරුවරයා ගිහිල්ලා නෝට් එකක් දීලා ඒක කටපාඩම් කරලා ආයි විභාගෙට ලියලා ඒකෙන් උත්තර එන අය නම් හදන්නේ. එතකොට ඉතින් මේ ක්‍රමය තමයි තියෙන්නේ. ඔව්. ඒ නිසා දැන් අපි ඔය රිෆෝම්ස් වලින් යෝජනා කරලා තියෙන්නේ ඒක වෙනස් කරන්න. හරිද? ඒ කියන්නේ දැන් අද 21st century වල ඕනේ critical thinking problem solving. Correct. විචක්ෂණශීලී චින්තන සහ ගැටලු සඳීමේ හැකියාව. ඔව්. ඊළඟට ඕනේ creativity, innovativeness, and entrepreneurship. නිර්මාණශීලී ලංකාව දියුණු වෙලා නැත්තේත් ඕක නිසා තමයි ඕක අපේ අධ්‍යාපන ක්‍රමයේ හරහා වැඩි දෙනෙක් අතරට යන්නේ තියෙන්නේ. යන්න බෑ. යම් ප්‍රමාණයකට තියෙනවා. දැන් ඔයා ඉගෙන ගන්නේ එක පොතක තියෙන මොකක් හරි. ඒක එහෙමම උත්තර ලියලා පාස් වෙන්න පුළුවන්. අවුතෙන් හිතන්න ඕනේ. කටපාඩම් කරා පාස් වුණා. පාස් වුණා. දැන් වැඩිම කටපාඩම් කරන්න පුළුවන් මිනිස්සු තමයි පාස් වෙන්නේ. ඔව්. ඒක නිසා අවුතෙන් හිතන්න බෑ. ගැටලු විසඳන්න බෑ. දැන් අපි පාර්ලිමේන්තුව දිහා බලමු. අපි ටීවී ඩිබේට්ස් දිහා බලමු. ප්‍රශ්න විශ්ලේෂණය කරනවාම උත්තර හොයන්නේ නැහැ. හැබැයි මේ මම කියන්න ඕන දැන් මම ඒ ලෙවල් කරන කාලයට වැඩිය දැන් වෙනකොට ඒක ඇත්ත ගොඩක් දියුණු වෙලා තියෙනවා. මොකද මම ඒ ලෙවල් කරනකොට අපිට තිබ්බේ එක්ක බයෝ, එක්ක මැත්ස්, එක්ක කොමර්ස්, එක්ක ආර්ට්. නමුත් මම හිතන්නේ මේ වෙනකොට තාක්ෂණයේ වේදිකේ කියයි තව ගොඩාක් දේවල් IT ෆීල්ඩ් එක ඇවිල්ලා තියෙන ගොඩාක් දේවල් ඇතුළත. කියන්නේ හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ මේ logical thinking, critical thinking problem solving එනවා කියලා. එන්නේ. මොකද අපි අර පොතේ තියෙන දේ හිම උගන්වලා ඒක ආවෝ කටපාඩම් කරලා ගියාම ඕක එන්නේ නැහැ. උත්තරේ මාකින් ස්කීම් එකේ ලකුණු දෙන්න අරගෙනනේ. හරිද? ඔය අරගන්නේ අපි ජල විදුලිය තමයි උගන්වලා තියෙන්නේ කියලා. විදුලිය හදන්නේ. ඒතර එයා හිතුවොත් ඇයි සොලකින් හදන්න බැරි? ඇයි සූර්ය බලයෙන් හදන්න බැරි ලකුණු දුන්නාම. ඔක හිතන්න බෑ. හිතන්න ඉඩ නැහැ. ඉඩ නැහැ. ඉතින් එහෙම නෙවෙන්න ඕන. දැන් අපි කරන්න ඕන අපි ප්‍රශ්නක් තියෙනවා. ඒ ප්‍රශ්නෙට උත්තර හොයන්න ඕන. එහෙම උත්තර හොයන්න නෙවෙයි ලකුණු දෙන්නේ. අර පොතේ තිබ්බේ කටපාඩම් කරපුවට ලකුණු දෙන්නේ. ඒක උත්තරේ වැරදිද? එනිසා දැන් අලුත් රිෆෝම්ස් වල යෝජනා කරන්නේ ඔය ක්‍රිටිකල් හිතන එක ඉගෙන ගත්ත න්‍යාය පාවිච්චි කරලා ගැටලුවක් විසඳන්නේ කොහොමද? අපි උදා ඉල්ලුම සැපෙම කරලා තියෙනවා මම දන්නේ. කරලා තියෙනවා. ඒක ඉල්ලුම සැපෙම කියන න්‍යාය වාරන් අර නම් ඉල්ලුම අනම ඉල්ලුම එහෙම කියලා ඉල්ලලා ඒක උත්තර ලියනවට නැහැ. අහන්න ඕනේ මේ දවස්වල හැමදාම අවුරුද්දේ නොවැම්බර් දෙසැම්බර් වලට හාල් මිල ගණන් යනවා. ඒක ඉල්ලුම සැපෙම න්‍යාය පාවිච්චි කරලා එක්ස්ප්ලেইন කරන්න. තේරෙනවද? එතකොට මාර අමාරුයි. හැබැයි ගැටලුව විසඳන උත්තරේ. ඔව් ප්‍රායෝගික ගැටලුව. ඒක තමයි අපි ඇත්තටම මොනවා කරත් අවසන් අධ්‍යාපනයේ බලාපොරොත්තු වෙන ගැටලුවට විසඳුම් ගන්නනේ. ඔව්. දැන් මේ දවස්වල ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විපක්ෂ ඔක්කොම එකතුලා ගැටලුවට විසඳුම් හොයනවා. ඒතර අධ්‍යාපනයක් වඩන්නේ අපිට ගැටලුවට විසඳුම් හොයන්න බැයි නා. එහෙනම් අපිට වැදගත් වෙන්නේ අධ්‍යාපනයේ මූලික කට්ටිය බිහි කරන්න ඕන ගැටලුවට නිර්මාණශීලී විසඳුම් හොයන්න පුළුවන්. විසඳුම් හොයන්න පුළුවන්. එහෙම නැත්නම් බෑ. ඔව්. ඉතින් මේකට උත්තර හොයන්න බැරි අය බිහි වෙන්නේ මේ අධ්‍යාපන ක්‍රමේ
අපි එහෙම අයට අවස්ථාවක් දීලා නැහැ. ඔය ඇත්ත වශයෙන්ම කියනවා නම් අපි මුලදීම කතා කරපු ප්‍රාථමික අධ්‍යාපනය කතා කරන්නේ අපි එතනදී ඇත්තටම ළමයේගේ ওই තර්කන ශක්තිය ඔක්කොම දියුණු වෙන්නේ පළවෙනි අවුරුදු 5 ඇතුළත. එතකොට ඒ කාලය ඇතුළත ඒක නිසා තමයි ළමයින්ට ගොඩක් අර චැලෙන්ජින් වැඩ දෙන්නේ ඉස්කෝල වල. එතකොට ඒක දැන් පිළි අරන් තියෙනවා. ඒක තමයි හරි ක්‍රමය කියලා. එතකොට අපි මේ ක්‍රමයටම තව දිගටම යනවා නම් අපි කොතනදීද දැන් මේක වෙනස්? ඒක තමයි. ඒ නිසා නිර්මාණශීලී ළමයි තමයි බිහි වෙන්නේ. නිර්මාණශීලී ළමයි බිහි වෙන්න ඕනේ. ළමයි ඉස්කෝලේ ගිහලා මේ විනාශ කරනවා. ඒක තමයි කියන්නේ නෑ. ඒක පාසලට ගියාම වෙන්නේ මෙහෙම කරන්න. මෙහෙම කරන්න. මේකට කරන්න. යාළුවෝ දාලා දෙන්නේ නැහැ. ඔව්. අලියවනින් පාටෙන් පාට කරොත් ඒක වැරදි කියනවා. ඔව්. එතකොට ඒ සම්පූර්ණයෙන්ම අපේ අධ්‍යාපනය හදලා තියෙන එක රාමුවට කොටු කරලා එයාට අවුල් හිතන්න බැරි විදිහක් හදන්න. එතකොට නිර්මාණශීලීත්වය එන්න බෑනේ. ඔව්. ඉතින් ඒකේ ප්‍රශ්නලා තියෙන්නේ ලකුණු දෙන ක්‍රමය අනුව නේද දැන් ඒක ලකුණු දෙන out of box හිතන්න බෑ හිතුවොත් එයා ලකුණු හම්බ වෙන්නේ නැහැ මොකද අර මේ ඉන්න box එකේ තමයි උත්තර දෙන්නේ. එතකොට ඒකනේ වැරද්ද තියෙන්නේ. එහෙමනම් අපි එඩියුකේෂන් රිෆෝම්ස් කරන්න ඕන අන්න ඒක කඩරේක. විභාග ක්‍රමය මීට වඩා ක්‍රමානුකූලව වෙනස් කළ යුතුයි කියන එක අපි වෙන දෙයක් කියන්නේ. ලකුණු දෙන ක්‍රමය. විභාග කියන එක දැන් විභාග කියලා අපි පාවිච්චි කරන්නේ නැහැ. අපි කියන්නේ ඇසෙස්මන්ට් කියලා. හරි? ඔව්. ඇසෙස්මන්ට් කියන්නේ ඉවැලුවේෂන් ඇසෙස්මන්ට්. දැන් උදාහරණයක් වශයෙන් දැන් අපේ අධ්‍යාපන ක්‍රමයෙන් හදාන්නේ 3R දරුවෙක්. 3R කියන්නේ මොකක්ද? Reading, writing, arithmetic. ඒකේ W අයින් කරපු ආරුයි, A අයින් කරපු ආරුයි, arithmetic වල. ඒ 3R theory. theory දන්න ළමයි තමයි හදන්නේ. ඒකම 3R දරුවෝ තමයි අපි අධ්‍යාපනයෙන් හදන්නේ. ඒක ට්‍රැඩිෂනලි ආපු ක්‍රමය. ඒක 3R වල මේක UNESCO මොඩල් එක 3R දරුවෙක් හදුවා කියලා ඔය අපි බලාපොරොත්තු 21 වර්ෂ 4 වන 5 වන කාර්මික විප්ලවයට අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන් ළමෙක් හැදෙන්නේ නැහැ. නැහැ. හරිද? ඒ නිසා ඒ 3R දරුවා 3R අවශ්‍යයි. ඊට අමතරව 21 වර්ෂයට ගැලපෙන්න නම් 21 වර්ෂයේ මානව ප්‍රඥාවක් වෙන්න නම් අපි L3ක් ඇඩ් කරන්න ඕන. හරිද? C2ක් ඇඩ් කරන්න ඕන. ඊගාට SDL කියලා එකක් තියෙනවා self directed learning. ඔය ඔක්කොම આવොත් තමයි 21 වර්ෂයට ගැලපෙන දරුවෙක් ඉන්නේ. ඒතකොට මෙන්න මේ අද 3R දරුවා හදන්නේ හරියට නිකන් ලෑන්ඩ් ෆෝන් එකක් වගේ. දැන් ඔබතුමා ගෙදර ටෙලිෆෝන් එකක් තියෙනවා. ඔව්. අර නම්බර කරපුවා. ඔව් කරපුවා. ඒ ඉච්චරනේ කරන්න පුළුවන්. ඒ ටෙලිෆෝන් එක දැන් පාවිච්චි කරන්නේ නැහැ නේ. බෑ. දැන් මොන තරම් ක්වොලිටි එකට ටෙලිෆෝන් එකක් හදුවත් සල්ලි දීලා ගන්න නැහැ නේ. ගන්න නැහැ. දැන් අපි ඉල්ලන්නේ මොකක්ද? අලුත් digital smartphone. ස්මාර්ට්ෆෝන් එක කරන්න පුළුවන් දේ මොනවද? දැන් ඉන්ටර්නෙට් කරන්න පුළුවන්. වශයෙන්ම කියනවා නම් ෆෝන් එකට එහා ගිය දේවල් තමයි ඉතින් කරේ. එතකොට 21 වසරට ඕනේ ස්මාර්ට් ෆෝන් එකක් හා සමාන ස්මාර්ට් දරුවෙක්. ඔව්. ඊළඟට නම්බර කරපුවා 3R වලට වඩා ගොඩාක් දේවල් වෙන්න ඕන. ඔව්. ඒතර මේක කවුරුත් අවබෝධ නොකරගෙන අධ්‍යාපන කරන තාක් කල් අපිට ඒක හරියට කරන්න බෑ. ඔව් නමුත් අපි කොහෙන්ද දැන් ඔකෙන් වෙනස් කරන්න ඕනේ කියන එක දැන් මම කියලා දෙන්න. අද මම ආවේ අපේ මේ අධ්‍යාපන ප්‍රසංස්කරණ ගැන ගොඩක් අයට තේරෙන්නේ නැහැ. ඔව්. කෑලි තමයි අත ගන්නවා. එතකොට මම මොඩල් එකක් හදලා තියෙනවා. මේ 21st century human capital ඔන්න ඕල්ට බෝඩ් එකේ ඒක දාන්න පුළුවන්. ඔව්. 21st century human capital 21යි CHC 21st century human capital equal ඔය ඉංජිනේර්ස් ලා ඔව්. හරි ඉක්වේෂන් එකක් මම කියන්න 3R plus 3L plus 2C's plus SDL. දැන් මේ සමීකරණ ඔව්. දැන් විසඳන්න පුළුවන් ඉංජිනේරුවන්ට බෑනේ. ඔව් ඒක ඉංජිනේර් මේක නැහැ ඒක. හරි. මෙතන L3L කියන්නේ learning skills, literacy skills and life skills. මේක වල තේරෙන්නේ නැහැ. ඔව්. The learning skills යටතේ C4ක් තියෙනවා. C4 තමයි critical thinking and problem solving. ඔව්. හරිද? ඊගාට creativity, innovativeness and entrepreneurship. නිර්මාණශීලීත්වය, නවෝත්පාදන චින්තනය සහ ව්‍යවසායකත්ව හැකියාව. තුන්වෙනි C එක තමයි collaboration and teamwork. කණ්ඩායම් වශයෙන් වැඩ කිරීම හැකියාව සහ collaboration සහයෝගිතාව. good communication. මෙන්න මේ ටික තමයි අද 21st century වලදී ඉතාම වැදගත්. වැදගත් දැන් වෙන්නේ. මේ C4 එනවද අපේ අධ්‍යාපනයේ? එන්නේ නැහැ. එන්නේ නැහැ. ඒ ටීචර් නෝට් එකක් දෙනවා. ඒක ඒක පාඩම් ප්‍රශ්නයක් අහුවොත් බයිනකට වංගෙට පන් කියලා. එතකොට අර 21st century skills එන්න නෙමෙයි අපේ අධ්‍යාපනයේ තියෙන්නේ. ඔව්. හරිද? ඔන්න එක මම ඉතින් කෙටියෙන් කියන්නේ ගොඩාක් දවස් ගණන් කතා කරන්න ඕන දෙයක්. ඔව්. ඉතින් කෙටියෙන් කියන්නේ. හරි.
අසන්නන්ට මේක සරලව තේරෙයි කියලා මම හිතනවා. ඊගාවට ඔය ලර්නින් ස්කිල්ස් ටික විතර C4 විතර මදි. තව තියෙනවා ලිටරසි ස්කිල්ස්. හරි සාක්ෂරතා කුසලතා. දැන් රීඩින් රයිටින් අරිත්මැටික් කියන්නේ කේම ලීම ගණන් ගැනීම කියන්නේ සාක්ෂරතාවය තමයි. හැබැයි ඒ තුනෙන් ගොඩ යන්න බෑ නේ. හරි ඒ නිසා අපි අලුතෙන් එකතු කරන්න ඕන තවත් ලිටරසිස් ගොඩක්. මොනවද? ඒක තමයි ඉන්ෆර්මේෂන් ලිටරසි. හරි අපි තීරණයක් ගන්නකොට සංඛ්‍යා ලේඛන අරගෙන ඒවා විශ්ලේෂණය කරලා උත්තර හොයන්නේ. data analysis කියන එක. database evidence base. හරි ඊගාවට දෙවෙනි එක තමයි media literacy. මාධ්‍ය සාක්ෂරතාවය. දැන් අපි ගොඩාක් සෝෂල් මීඩියා එකේ තියෙනවා ඔහේ ෂෙයා කරලා ගන්න ඒවා විශ්වාස කරනවා. ඒ විශ්වාස කරලා විලාසයටපත් වෙනවා. ඒ ලිටරසි එක නැහැ. ඒක දැන් මේවා නැතුව ගොඩ යන්න බෑ. හරි ඊගාට ටෙක්නොලොජිකල් ලිටරසි. තාක්ෂණික සාක්ෂරතාවය. ෆයිනෑන්ෂියල් ලිටරසි මූල්‍ය සාක්ෂරතාවය. ඉන්ක්ලූසිව් ලිටරසි අන්තර්කරණය පිළිබඳ සාක්ෂරතාවය. ඩිජිටල් ලිටරසි AI ලිටරසි. හරි අංකිත සාක්ෂරතාවය AI ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් පිළිබඳ සාක්ෂරතාවය එන්වයරන්මන්ටල් ලිටරසි ඔය ලිස්ට් එකක් තියෙනවා. ඒ ඔක්කොම අර ලිටරසි ස්කිල්ස් එක දෙනවා. ඕන දෙයක් ඇඩ් කරගන්න පුළුවන්. දැන් මේ ලිටරසිස් අපි අපේ ළමයින්ට දෙනවා. ඒක තමයි දැන් කියන්නේ. දැන් ඒකතකොට එහෙමනම් අපේ අධ්‍යාපනයේ හරිම යල්පන්න කියලා. අපි යල්පන්න තියෙනවා. අපි මරු ලෑන්ඩ් ෆෝන් එකක් හදනවා. වෙන ක්වොලිටි ලෑන්ඩ් ෆෝන් එකක් හදනවා. ඒක අපි එළිය මාකට් එකේ කුරන්නේ. ඔක ඇත්තට ප්‍රශ්නේ නෑ. හරිද? එතකොට දැන් උගල තේරුම් ගන්න ඕන අපේ අධ්‍යාපනයේ තියෙන ප්‍රශ්නේ තමයි අපි මාර ක්වොලිටි ලෑන්ඩ් ෆෝන් එකක් හදනවා. හැබැයි ඒක මාකට් එකේ විකුණන්න බෑ. එද අපි ස්මාර්ට් ෆෝන් එකක් හදන්න මෙන්න මේ මං කියන ක්වොලිටිස් ළමයට අන්තර්ගත කරන්න ඕන. ඊළඟට දැන් ලිටරසි ස්කිල්ස් දාලා මදි. ඊට උඩින් තියෙන ලයිෆ් ස්කිල්ස්. ජීවන කුසලතා. ඔව්. හරි? ඒතකොට සාක්ෂරතා කුසලතා, ඉගෙනුම් කුසලතා, then ජීවන කුසලතා. මොනවද ජීවන කුසලතා කියන්නේ? ෆ්ලෙක්සිබිලිටි, නම්‍යශීලීභාවය, ඊගාවට tolerance, self care, emotion. ඊට පස්සේ productivity, more importantly, especially වැදගත් වෙනවා social and emotional learning. ඔව්. හරි? social and emotional balance. සමාජ චිත්ත වේගය කියන්නේ. මොනවද සමාජ චිත්ත වේගය කියන්නේ? understanding self තමන්ගේ තේරුම් ගැනීම. managing self තමන්ව පාලනය කර ගැනීම. understanding others අනිකාව තේරුම් ගැනීම. managing relationships ඒ සම්බන්ධතා කල්පනා කරන කරනවා responsible decision making. දැන් මේවා එකක්වත් අපේ අධ්‍යාපනයෙන් එන්නේ නැහැ. මොකද අපි ළමෙක් ඉඳගෙන කටපාඩම් කරවි පන්ති ඉඳගෙන හැමදාම අහනවා ඒක ලියනවා උත්තර ලියනවා ඔය එකක්වත් එන්නේ නැහැ. ඒ වුණ සිස්ටම් එකේ වැරද්ද නේ ටීචර් ලර්නින් ප්‍රොසෙස් එකේ වැරද්ද තියෙනවා. වැරද්දක් තියෙනවා. අපි කරිකුලම් එකේ තියෙන අර නොලෙජ් එක හදන ළමෙක් විතරයි. ස්කිල්ස් හදන ළමෙක් නෑ. දැන් වාට තේරුණා අර 3R වලට 3L එකතු වෙන්න ඕන. දැන් සරලව තේරුණා. ඔව්. ඒතර දැන් ඉංජිනේර කෙනෙක් වශයෙන් දෙන්නෙක් වශයෙන් වලට තේරුණා මේ ටික අඩුයි කියලා. දැන් මේවා එන්න ඕනේ. ඒකත් වගේ. මම කිය 2C's කියලා. C දෙකක් තියෙනවා. C දෙකෙන් බලාපොරොත්තු වෙන character and situation. චරිත සංවර්ධනය සහ පුරසි භාව. මොන චරිත සංවර්ධනය කියන්නේ පුද්ගලයෙක් වෙලාවට එන්නේ නැත්නම් අවංක නැත්නම් මොරකම් කරනවා නම් බොරු කියනවා නම් නේද? ඒවා චරිත සංවර්ධනය. ඒවා මේ තියෙන ඊළඟ ලොකුම ප්‍රශ්නේ ඕකනේ. ඔව්. ඒතර ඒවා හදන්න ඕන. හරි? ඒකවත් බෑ පුරසි භාවය. තමන් ගැන විතරක් හිතන්න නැතුව අනිකා ගැන හිතන, රට ගැන හිතන, සමාජය ගැන හිතන ළමෙක් හදන්න ඕන. ඒතර ඒවා එන විදිහට තමයි අපි ඉස්කෝලේ කරිකුලම් එක හදලා තියෙනවා, ටීචින් ලර්නින් කරනවා, ඇසස් කරලා දෙනවා. ඒකක්වත් නැහැ. අපි නිකන් පාඩම් කරලා උත්තර දෙනවා ලකුණු දෙනවා. ඒතර ළමයි ඉතනකෝ තර කොහොමද ගියා ටියුෂන් ගියා ලිව ඒ තුනක් කරලා නිශ්චිතව ගියා. හරි. එතකොට දැන් අපිට තේරෙන්න ඕන මෙන්න මේ කැලේ ටික නැහැ කියලා. මේ කැලේ ටික අපේ එන විතර නෙමෙයි හම්බෙන් එන කැලේ තියෙනවා. අපි ඩිසයින් කරලා නැහැ. හැමෝම මොකද තියෙනවා. ඊකට අවසානයේ තියෙන SDL self directed learning. දැන් මේ යන රට වෙනස් වේග ලෝකේ වෙනස් වෙන විදිහට මේ ඉස්කෝලේ ගිහිල්ලා ටියුෂන් ගිහිල්ලා ඉගෙන ගන්නවා තමන් ඩේලි අප්ඩේට් කරනවා. හරිද? බලා ගිහිල්ලා ඉන්ටර්නෙට් ගිහිල්ලා chat GPT ගාලා ඉගෙන ගන්න නැත්නම් අප්ඩේට් වෙන්නේ නැහැ. අප්ඩේට් වෙන්නේ නැහැ. හරි? මේ අප්ඩේට් වෙන්න එක අත්‍යවශ්‍යයි කියන්නේ තියෙනවා. ඒකට මම මොඩල් එකක් හදලා දෙනවා KSAM කියලා. KSAM කියලා. KSAM කියලා කියන්නේ knowledge, theoretical and practical knowledge. S කියන skills are 21st century skills ටික. A කියන effective සමතන් ආකල්ප වටිනාකම. M කියන්නේ mindset and paradigm. ඒතර M කියලා කියන්නේ ඉතාල වැදගත් කරා මේක
තාම ලෝකේ ටික තරම් පිළි අරගෙන ඉන්න මම තමයි මේක ඉදිරිපත් කරේ අපේ තව මහාචාර්යවරු දෙන්නෙක් එක්ක. ඒ මයින්ඩ්සෙට් and paradigm කියන අදහස් කරන්නේ චින්තන මණ්ඩල සහ සුසුම ආදර්ශ. ඒක ඩෙෆිනේෂන් එක lens through which you see the world. ඔයා දකින ලෝකේ දකින lens එක තමයි mindset and paradigm. So if your mindset and paradigm is outdated, you do the wrong thing believing it is correct. ඔයාගේ mindset and paradigm ඔයාගේ lens එක පරණ නම් ඔයා හරියයි සතියෙන් වැරදි කරනවා. දැන් ලංකාවේ තියෙන එක අධ්‍යාපනයේ අපි දන්නේ අර සුද්ධ කියලා දීපු ක්‍රමය. ඔව් ඒක තමයි. ඒක හරියයි සතියෙන් තාම කර ඉන්නවා. දැන් ඔතන මේ කතාවේදී තව දෙයක් ඔළුවට ආවා. ඒ කියන්නේ දැන් ඇත්තටම මේ අධ්‍යාපන ප්‍රසංස්කරණය කියන්නේ ඇත්තටම ගැඹුරු දෙයක් නේ. මේක දැන් ඔය ප්‍රතිපත්ති හදන කට්ටියට හරියටම කැප්චර් වෙලාද තියෙන්නේ නේද? අල්ලගෙන උන් ඉන්නේ මේ කරන්න ඕන දේ. ඒ ගැන මට අවබෝධයක් තියෙනවා. ඒක මට ක්වෙස්චන් මාර්ක් එකක් තියෙනවා. මොකද අපි මීඩියා වල එහෙම දකිනකොට එහෙම අවබෝධයක් නැතුව නම් මේ කරන්න බෑ. මීඩියා වල යන්නේ ඉතාමත් පොඩි මාතෘකාවල දාපුවා එකමාර ඉස්කෝලේ දෙක කරන්න අල්ලෝ වගේ තමයි පොඩි මාතෘකාවක් කරන්නේ. දැන් මට එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් දැන් ලකුණු දෙන ක්‍රමය තියෙනවානේ. 100ට 100ක්ම පේපර් එකකට උත්තර ලියපුවාම ලකුණු දෙන ක්‍රමය තමයි අපි පාවිච්චි කරන්නේ. නමුත් සේස් කියලා ඕස්ට්‍රේලියාවේ এডুকেෂන් සිස්ටම් එකක් තියෙනවා. ඒකෙදි එහෙම කරන්නේ නැහැ. ලකුණු 70ක් දෙන්නේ ක්‍රියාකාරකම් වලට. ලකුණු 30යි දෙන්නේ පේපර් එකට. එතකොට ළමයින්ට මේ ක්‍රියාකාරකම් සෙට් කරලා තියෙන්නේ ඉන්ටර්නෙට් එක බලලා ඒ අදහස අනුව තමුන්ගේ ප්‍රසන්ටේෂන් එකක් කරලා ඒ විදිහට තමයි ඒ 70 හම්බ වෙන්නේ. එතකොට එහෙම කරපු ගමන් ඒ ළමයින්ගේ අර අධ්‍යාපන හැකියාවයි අර රිසර්ච් කරන හැකියාවයි මේ ඔක්කොම ඉතා වේගෙන් දියුණු වෙනවා. ඒක දැන් ලංකාවේ ඉතා කුඩා ප්‍රමාණයෙන් නෑ. දැන් අලුතෙන් ප්‍රොපෝස් කරලා තියෙන එක තියෙන ඔක තමයි. හරි. මම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් 2023 කාලේ හිටියේ. ඔව්. මේවා තමයි අපි යෝජනා කරේ. ඒක තමයි. ඒ 2023 කාලේ මේ ප්‍රොපෝස් කරපු අය එළියට එන්න තු නැවතුනේ. මෙහෙමනේ ගවර්න්මන්ට් චේන්ජ් දැන් කොරෝනා ප්‍රශ්නත් එක්ක. ඒක මෙහෙමනේ මේක එක අධ්‍යාපන අමාත්‍යවරයෙක් කාලේ තමයි කරේ. එතකොට ඒක ડોક્ટર සේදරයි මමයි තමයි ඒක ලීඩර්ෂිප් එක ගත්තේ. ඊට පස්සේ කට්ටිය මාරු වුණා. මාරු වුණාම ඊට ජනාධිපති මාරු වුණා. එතකොට ඒකට කැබිනට් අප්‍රූවල් ලැබිලා තිබුණා. ඒකට මේක තියෙනවා NEC කියලා National Education Commission කියලා තියෙනවා. ඒක ප්‍රතිපත්ති වල ප්‍රශ්න තුල ඒක කාල් ගියා. එහෙමම කාල් ගියා. ඒක තමයි දැන් එහෙමනේ තිබුණා අපේ රටේ වෙන්නේ. නෑ ඒක තමයි ලොකුම ප්‍රොබ්ලම් එක. ඒ කියන්නේ මොන සංවර්ධන ව්‍යාපාරයක් වුණත් එහෙම නැත්නම් මොනවා හරි ප්‍රතිපත්තියක් වුණත් ස්ථීරව එක තැනක අපි ඉන්නේ නැහැ. ඉතින් ඒක අපේ තියෙන ඒක ලොකු ප්‍රශ්නයක්. ඒතකොට දැන් මේ මොනවා අපි කතා කරා ඒවා දිව නැත්තම් නෑ අඩු ගන්න දැන් මේ අද අර අපි යෝජනා කරපු එක යම් පොඩි සංශෝධනයක් ක්‍රියාත්මක කරොත් ඒක හොඳයි. හැබැයි ඒ ක්‍රියාත්මක කරන අය මේක තේරුම් ගන්න ඕනේ අපි කියන කතාව. මේ ගැඹුරට තේරෙන්න. ඒතකොට දැන් මම මේ කියව කතාව දැන් උදාහරණ වශයෙන් අපි හදන්න ඕනේ කේස් යම් දරුවෙක්. හැබැයි අපි හදන්නේ half K. half K කියන්නේ knowledge එකේ theory විතරයි. හරි? එතන ඕවගේ දෙයක් කරනකොට අපි කේස් ස්ටඩි එකක් තියෙනවනේ. ඔව්. ඒක කරලා තියෙනවා. ඔක්කොම රිසර්ච් කරලා ඔක්කොම කරලා තියෙනවා. හැබැයි ඒක ඉගෙන ගන්න බෑ. දැන් අධ්‍යාපනය කියන්නේ ඉංජිනේරින් වගේ මොන සබ්ජෙක්ට් එකක්. ඒ සබ්ජෙක්ට් එක ලේසි නෑ ඉගෙන ගන්න. ඔව්. තේරෙනවද? ඒකේ තියෙන කරිකියුලම් කියලා කොටසක් තියෙනවා. මොකද මේ පෙඩගොජි කියලා එකක් තියෙනවා. සෙල්ලම් කරන්නේ ලංකාවේ අනාගතයත් එක්ක නෙමෙයි. ඔව්. ඒක හරියටම අපි ඉම්ප්ලිමන්ට් කරේ නැතොත් අපව අවුරුදු 10කින් ඒක ලොකු හානියක් රටට. ඒතර මේ එක්ස්පර්ට්ලාගේ අදහස් ගත්තේ නැත්නම් ඒගොල්ලන්ගෙන් හරියට උපස්කාරයක් ගත්තේ නැත්නම් ප්‍රශ්න කරනවා. ඉතින් ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඔච්චර එක්ස්පර්ට්ලා හිටියත් එක්ස්පර්ට්ලා හැදුවා ඒගොල්ලෝ පැත්තක දාලා ක්‍රියාත්මක කරන්න ගියොත් ප්‍රශ්නයක් එනවා. දැන් ඔයගොල්ලෝ තේරෙනවද මේ කතාව? එතකොට දැන් අපේ අධ්‍යාපනයේ ප්‍රශ්න තියෙනවානේ. දැන් අපි හදන 3R දරුවෙක්. ඔව්. ඒකට ලෑන්ඩ් ෆෝන් එක. ඔව්. හැබැයි හදන්න ඕන ස්මාර්ට් දරුවෙක්. ස්මාර්ට් දරුවෙක්. ඒතර ස්මාර්ට් දරුවෙක් හදන්න ඉස්ලාම මොකද කරන්න ඕන? ස්මාර්ට් දරුවෝ කියන්නේ කවුද කියලා තීරණය කරන්න. ස්මාර්ට් දරුවෝ හදන්න අර 21st century skills තියෙන ළමෙක් කියලා අපි නිර්වචනය කරනවා. ඒ ළමයා තමයි හදන්න ඕන. ඒ ළමයා එන්න නම් අර learning skills, life skills, literacy skills, to see ඔක්කොම එන්න ඕන. ඒතර ඒක එන්න නම් අපි මොකද කරන්න ඕන? ඒතර curriculum change කරන්න. අර ටික එන්න. ඊට ඒක එන විදිහට teaching learning වෙනස් කරනවා. pedagogy. ඉගෙන ගන්න එක. අන්න එතෙන් තමයි ආර කියෝ 70 තියෙන්නේ. දැන් අපි යෝජනා කරලා තියෙන්නේ පන්තියේ ඇසෙස්මන්ට් වර්ග දෙකක් තියෙනවා. formative and summative. ඒ කියන්නේ විභාගයට ලියන කොටසයි සම්පින්දිත කියලා කියනවා. ඔය සම්පින්දිත කියන එක විභාගය.
ඒ විභාගේ නොවන වෙලාවට පන්තියට එනවද? ගෲප් වර්ක් කරනවද? අසයින්මන්ට් කරනවද? ප්‍රසන්ටේෂන් කරනවද? ඒ ටිකට අපි දිගටම කන්ටිනියස් ඇසස්මන්ට් තියෙනවා. ඔව්. ඒක තමයි කරන්නේ. ඒතකොට ළමයා දන්නවා මම වෙලාවට ගියේ නැත්තම් මගේ පංචුවලිට වලට ලකුණු කැපෙනවා. හරි? ප්‍රශ්න කරලා ප්‍රසන්ටේෂන් හැදුවේ නැත්තම් ගෲප් එකක් එක්ක ගිහලා ලකුණු අඩු වෙනවා. ඒකද අපි 25ක් ඉන්නවා පන්තියේ පහේ ගෲප්ස් හදලා තමයි ඉගෙන ගන්න. ඒක ටීචර්ට තව පුදුවක් තියෙනවා. ඒතර එයාත් part of the team. හරිද? ඒක ළමයි තමයි ඉගෙන ගන්න. ඒකට අපි කියනවා learning pyramid කියලා ඇත්තට. ඒක learning pyramid එකේ උඩ ගිහලා ලෙක්චරින් කරොත් 5% මතක හිටින්නේ. හරි කියවොත් 10% මතක හිටින්නේ. ඔඩියෝ විෂුවල් කරොත් 20%යි. මොනවාද ඔඩියෝ විෂුවල් කියන්නේ මේ දෘශ්‍ය සරදෘශ්‍ය. ඊගාවට ඩෙමොන්ස්ට්‍රේට් කරොත් 30%යි. මේ ඔක්කොම පැසිව් ලර්නින් කියලා කියනවා. අක්‍රීය කියනවා. දැන් අපි ඉස්කෝලේ තියෙන පැසිව් ලර්නින්. ඒක අහම විදිහට තමයි කරන්නේ. හැබැයි ඇක්ටිව් ලර්නින් වලට යනවා නම් ඩිස්කෂන් වලට යනවා. ඔව්. අපි පස් දෙනෙක් කියනවා පස් දෙනා අපි යුනිවර්සිටි යන කාලේ කුක්ටි දානවා කියලා කරන්නේ. හරි ඒතර ඒක මතක හිටිනවා 150ක් මතක හිටිනවා. ඊගාවට ප්‍රැක්ටිස් බයි ඩූයින් ඒ ඉගෙන ගත්තදී ප්‍රැක්ටිස් කරනවා. හරිද? උදාහරණයක් අපේ විද්‍යා පාඩමේ අර මොකද්ද දර්ශනය සහ බතුලිතේ වගේ දේවල් තියෙනවා. ඒක ළමයි කරන්නේ එළියට ගිහිල්ලා නූලක මේ බැලුන් එකක් කියලා ඒක හිල් කරලා යවනවා. ඒක මතක හිටිනවා. ඔව්. ඒ වගේ ප්‍රැක්ටිකල් තමයි ඒකයි විනාඩි 50ක් කරන්නේ. ඒක නැත්තම් ගුරුවරයා ගිහිල්ලා පන්තිව ගන්නවා නෙමෙයි. දැන් මේවා කියන්නේ නැතුව විනාඩි 50යි කියවල තේරෙන්නේ නැහැ. හරි. දැන් ඒක නේද මේ STEM ක්‍රමය හරහා ඉස්කෝලේ වලට ඉදිරිපත් කරනවා. STEM කියලා කියනවා. STEAM කියලා කියනවා. ඔව් STEAM කියලා දෙන එකට ඒකක් එකතු කරලා. ඔව්. ආර්ට් එකතු කරලා. එහෙම නැත්තම් STEM නේ. එතකොට ඒකෙදි කරන්නේ ඔය තර්කන ශක්තිය ප්‍රායෝගිකව දැකලා යමක් තේරුම් ගැනීමේ ශක්තිය වැඩි කරන එකනේ. ඒ කියන්නේ අර ඇක්ටිව් ලර්නින් වලට යන එක. ඔව් ඇක්ටිව් ලර්නින්. ඇක්ටිව් ලර්නින් වල තුන්වෙනි කොටස කිව්වේ නෑ. يعني ඉස්ලාම ඩිස්කෂන් 50යි. ප්‍රැක්ටිස් බයි ඩූයින් 70යි. ටීච් අදර්ස් තමයි ඉගෙන ගන්නලා අනිත් පැයට කියන්නේ. එතකොට දැන් මේ ටීච් අදර්ස් කරන එක තමයි දැන් පන්තියේ අපි පස් දෙනා ඉන්නවා. එතන අපි chapter 1 කියමු පොතේ. તો ටීචර් කියලා chapter 1 ගන්න නෑ. ළමයින්ට කියන ළමන සතේ එනකොට group එක වශයෙන් chapter 1 කියවන්න. ඔව්. කියවන ඉන්ටර්නෙට් ගිහිල්ලා ඔක්කොම හොයාගෙන පොඩි ක්‍රියාකාරකම් දීලා මට ඇවිල්ලා කියලා දෙන්න. તો ළමයි ඇවිල්ලා ප්‍රසන්ටේෂන් හදලා. ඒතර ඒගොල්ලෝ IT skills වෙනවා, improve වෙනවා, communication skills වෙනවා, presentation skills වෙනවා, critically හොයන්න පුළුවන්, blended learning. ඒ කියන්නේ ඔක්කොම ගොතේ කරන්නේ අලුත් දේවල් හොයාගන්නවා. ඉතින් මෙහෙම කරපු ධර්මයක් තමයි එන්නේ. උන්ට ඕකට තමයි අපි යන්න ඕනේ. එතකොට ළමයි ටෝටලි වෙනස් දෙයක් කියන්නේ. ඒකට ගුරුතුමා අහන්නේ න්‍යාය පාවිච්චි කරලා කොහොමද ගැටලුවක් විසඳන්නේ කියලා. ඒතකොට ඒකට තමයි ලකුණු දෙන්නේ. ඒක නිර්මාණශීලීත්වය වැදගත් වෙනවා. විචක්ෂණශීලී චින්තනය වැදගත් වෙනවා. යමක් ප්‍රයෝග කිරීමේ හැකියාව වැදගත් වෙනවා. ඔයව තමයි අපි ඉතාලම වැදගත් වෙනවා. දැන් ඔය ටිකට තමයි ලකුණු දෙන්න ඕනේ. හරි. දැන් මේක කරන්න ගුරුවරයාගේ තියෙන රෝල් එක ලොකුයිනේ. එතකොට ඒ සම්බන්ධයෙන් ගුරුවරයාටත් වෙනම අධ්‍යාපනයක් දෙන්න සිද්ධ වෙනවා නේද? අනිවාර්යයෙන්. එතකොට ඒකටත් ඒ පහසුකම් අපේ ලංකාවේ දැන් මේවනේ දැන් මම මේ කියපු ටික හරි කියලා පිළිගන්නවද? ඔව් ඒක පිළිගන්නවා. හරි කියලා පිළිගන්නවා නම් ඉතින් ගුරුවරුන්ට කියලා මේ කතාව කියන්න ඕනේ. හරි දැනට ට්‍රේනින් වල ඔක් කරනවා. අපි මේ වේදිකාවට ඇත්තටම ඔබතුමාගේ මේ සෝස් එකක් අපි ගේන්නේම අපිට මේක අපිට හැමෝටම හරි දෙයක් ඉදිරිපත් කරන්න ඕන හින්දා තමයි. ඉතින් මම හිතන්නේ ඔබ ඒ ඔබතුමා එක්ස්පීරියන්ස් එකෙන් ඇත්තටම මේ අපිට මේ ඔබතුමා මොකද දකින්නේ මේක මේ හරි ගස්සනවා නම් මොනවද කරන්න ඕනේ? සමහර විට රැඩිකල් චේන්ජ් එකක් වෙන්න පුළුවන්. මොකද්ද වෙන්න ඕනේ? ඒ කියන්නේ කරනවද නැද්ද කියන එක දෙක. මේ යෝජනාවම රැඩිකල් තමයි. ඔව්. දැන් ගිහිල්ලා ගුරුවරු පුරුදු වෙලා තියෙන උගන්වන්නනේ. දැන් ටීචර් කියන රෝල් එක ටීචින් වලින් අයින් වෙලා mentoring and guide වලට මාරු වෙනවා. හරියට. There's no more teachers. No more teachers. correct. නැතු වෙනවා. ඒක හරි. ටීචින් වෙනකොට mentoring and guide කියන එකට එනවා. ඒත් එයාත් අර ළමයිත් එක්කම එකට කරනවා. සමහරවිට ටීචර් කෙනෙක් ළමයි ඉගෙන ගන්නවා. ළමයි ඉගෙන ගන්නවා. ළමයි ඉන්ටර්නෙට් ගිහලා ඉගෙන ගන්නවා. ඒකට ගුරුතුමා ළමයි ඉගෙන ගන්නවා. මේ හතරම වෙනවා. ඊගාවට මම අර කිව්වේ පන්තිය පාසල ගෙදර සමාජයේ හතර පොළම ඉගෙන ගන්නවා. හරි ඒක තමයි ඇසස් කරන්නේ අපි. කරා. දැන් කවුන්ටින් කියලා කොහෙන් ගිහලා කවුන්ටින් කරන්නේ ඉස්සෙල්ලා ළමයි පටන් ගන්න ගෙදරින් ලියන්න. ආදාම හම්බෙන එක වියදම. ඉතින් කවුන්ටින්. ඔව් එදාට දේවල්. ඔව් ඒක ලයිට් බිල කන්ට්‍රෝල් කරගන්නේ කොහොමද? හරි එහෙම තමයි ළමයි ඉගෙන ගන්න. ඒතර ගෙදරත් පාවිච්චි කරනවා.
හරි ඊකට කෙමිස්ට්‍රි වෙනකොට කොහොමද 3-5 දාලා මේක හදාගන්න රස වෙනස් කරගන්න කෙමිස්ට්‍රි නේ ඔව් හරි ඒක මඤ්ඤොක්කයි මොනවාද ඉංග්‍රීසි කාපුවා විස වෙන්නේ කොහොමද කෙමිස්ට්‍රි සියල්ලම අපි ප්‍රායෝගිකව දෙන්න පුළුවන් ගන්නොත් තමයි හරි ගන්නොත් එහෙමයි ඔක්කොම අපි ජීවිතේ කොටස් කරන්නේ අපි කරන්නේ මේක ළමයි ගොල්ලෝට දාලා කොහොමද එදිනදා හොඳින් යහපත් ජීවත් වෙන්න හොඳ සමාජයක් හදන්න නිර්මාණශීලී උත්තර ගන්න රස්සාවල් දෙන්න පෞද්ගලිකාංශය වලට සංවර්ධනය කරන්න ඕනේ කියන කතාව තමයි මේ එන්නේ. ඉතින් මේ ටික එන්න නම් ඉස්සලාම ගුරුවරයා අධ්‍යාපන පරිපාලකයෝ එමෙතුමා ලේකම්තුමාගේ සියලු දෙනා මේක තේරුම් ගන්න. හරිද? ඒතකොට දෙමාපියෝ විද්‍යාර්ථීවරු තේරුම් අරගෙන මේ ලොජික් එකට තමයි අපි ළමෙක් හදන්නේ. ඒකට එහෙම එනවා කියලා බලන්න. ඒ කියන්නේ එහෙම එන ළමෙක් එන්න විදිහට තමයි කරිකුලම් එක හදන්නේ, විෂමලාව හදන්නේ. එහෙම එන විදිහට තමයි ටීචින් ලර්නින් කරන්නේ. එහෙම ළමෙක් ආවද හැදුනද කියලා බලන්න තමයි ඇසස්මන්ට් කරන්නේ. හරිද? ඒතර විභාගයේ ළමයි 30ක් දෙන්නේ. ඒක 70ම දෙන්නේ අර පන්තියේ ඒගොල්ලෝ කරන ක්‍රියාකාරකම්. එතකොට ළමයි දන්නවා මම වෙලාවට කියන නැත්නම් පන්සලට නෑ. මම මොනස්තුන් නැත්නම් මට ලකුණු අඩු වෙනවා. එහෙම හැම දෙයක්ම අර 21st century skills ටික මෙෂර් වෙනවා ඔටෝමැටිකලි. ඒක තමයි ප්‍රතිසංවිධාන මූලික සිද්ධාන්තය. හරි. එතකොට ඒක අපි ඉස්කෝලවල දැන් අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. අපි බලා කරන්න යනවා නෙවෙයි ක්‍රියාත්මක කළ යුතුයි. කළ යුතුයි සර් දැන් grade 1 and 6 වලින් පටන් ගන්නවා. ඒක grade 1 and 6 වලින් පටන් ගන්නවා. ඒක එතනින් පටන් අරගෙන දිගටම අවුරුද්දෙන් අවුරුද්ද ඒක අතට තර වෙලා යනවා. හරි. දැන් ඒක අපි general education. එතකොට ඊළඟට අපි දැන් යනවා එතනින් one step උඩට ගියාම tertiary education කියන කොටසට. එතකොට මේකෙදී ඒක සයිඩ් එකෙන් මම ආයිසරයක් තියෙනවා vocational education කියලා. එතකොට tertiary education එක කියලා කියන්නේ මේක ඉවර කරලා අතනට යන යුනිවර්සිටි එකට යන education එකක්. නමුත් වෘත්තීයම education එක කියලා කියන්නේ ඕනම ස්ටේජ් එකකින් ඕනනම් යන්න පුළුවන්. right? එතකොට දැන් අපි දැන් මේ ඊතා වේගෙන් අපිට යම්කිසි ප්‍රතිඵලයක් ලබා ගන්න නම් මේ tertiary education සහ වෘත්තීය අධ්‍යාපනය කියන දෙක කොහොමද අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ? අතරම තුනවා එක වචනයක් මොගාරියා කප්ටින vocational education professional education. අර engineering accounting law එසා දැන් ඉස්ලාම අපි බලන්න ඕනේ ළමයිගේ හැකියාවක් සහ ලැබියාවක් තියෙනවා. ඔව්. Tamanට හැකියාව තියෙනත් ඕනේ එයාට ලැබියාවක් තියෙනවා. දැන් පොඩි කාලේ ඉඳලා ඉංජිනේරු කෙනෙක් වෙන්න හිතුවට මැතමැටික්ස් බැහැ බෑනේ. බෑ. ඔව්. ඒ හැකියාව ලැබියාව දෙකම තියෙනවා. තියෙනවා. මෙන්න මේ හැකියාව ලැබියාව ටෙස්ට් එකක් කරන්න ඉස්සලා. ඒ අනුව grade 9 වල අපි යෝජනා කරලා තියෙනවා එහෙම කරලා එයාව ගයිඩ් කරනවා එයා වැඩියෙන් දක්ෂ මොනවද කියලා ගයිඩ් කරන්න කියලා. නැත්නම් යාට ඒ ලෙවල් හරියට තෝරගන්න ගොඩක් කාලෙට අපියන්ගේ බලක්‍රියාව මාස මෙඩිසින් කරනවා. හැබැයි යාට කරගන්න බර පස්සේ ආර්ට්ස් කරනවා. එයා විශ්වවිද්‍යාලය. ඔව්. මෙන්න මේ නොගැලපීම දෙන අපේ අධ්‍යාපන වල. හරි. දැන් අපේ මගේ ඩ්‍රයිවර් කෙනෙක් හිටියා ලක්ෂිත කියලා. එයාගේ දරුවෝ කියන එයා කැමතිම නෑ ලියන්න කියන්නේ. හැබැයි එයා හරි දක්ෂයි. ගරාජ් වැඩ මයිසන් වැඩවල. ඒත් එයා කැමති ඒකට නම් අපි grade 6 වල ඉඳලාම එයාට ඒවට කරන්න දීලා දෙනවා. ඔව්. හරිද? එයා වඩු වැඩ කැමති නම් ඒවත් IT කැමති නම් ඒ පැත්තට යන්න දීලා දෙනවා. ඉතින් එතකොට එයා grade 9 10 වෙනකොට එයා හොයාගෙන තියෙන එයා වැඩි කැමති දක්ෂම කොටද කියලා. හරි ඒක vocational නේද? ඔව්. ඊට පස්සේ අපි A level කරනකොට අපි කියනවා එයා දැන් බැලුවත් විශ්වවිද්‍යාලයට බැරි වුණොත් තව ක්‍රම තියෙනවානේ. හරි දැන් චාලන්ජ් කරන්න පුළුවන්, සීමා කරන්න පුළුවන්, AAT කරන්න පුළුවන්, එකා කරන්න පුළුවන්. ඔහොම විවිධ දේවල් තියෙනවා. තියෙනවා. හරි. මැරින් ඉංජිනේරින් කරන්න. ගොඩාක් දල හැබැයි ගොඩක් ළමයි ඔක දන්නේ නැහැ. දන්නේ මාර ට්‍රැඩිෂනල් ඉංජිනේරින් මෙඩිසින් ඔය IT ඔය ටික තමයි. ඔව් දැන් ඒක ඉස්කෝලෙන්ම අපිට තරමක නොලෙජ් එකක් දෙන්න බැරි. දෙන්න පුළුවන්. ඒක තමයි දැන් වෙන්නේ. දැන් ඒ කියන්නේ ඒ විතර නෙමෙයි. දැන් අපි ප්‍රොපෝසල් මේකේ තියෙනවා. දැන් ලංකාව වටේ මොහොත තියෙනවා. හැබැයි මහලු අල්ලන්න තමයි ළමයි ඉස්කෝලේ පස්සේ යන්නේ. හැබැයි කිසිම ඉස්කෝලේ දීවර කර්මාන්ත උගන්වන්නේ නැහැ. උගන්වන්නේ. දැන් අපි ආදලා තියෙන එකේ ළමයින්ට ඕන දීවර කර්මාන්ත ඉගෙන ගන්නත් පුළුවන්. හරි ඒ ළමයින්ට. දැන් නැති තැන්වල ඕනේ නැහැ. ඕන්ලයින් ගන්න පුළුවන්. රත්නපුරේ මේ ඇමරික කර්මාන්ත ඉගෙන ගන්න පුළුවන්. ඔව්. හරි. එහෙම කැමැති දේවල් කරන්න ඒ අවස්ථාව දැන් මේ සැරේ 6 මොඩියුල්ස් තියෙනවා මෙතන මම ගෙනලා ඇති. ඒ මොඩියුල්ස් වල තියෙන ඒවා ඉගෙන ගන්න පුළුවන්. ෆ්ලෙක්සිබල්. හරි. සමහරවිට ගණන් අමාරු නම් ඒක ගණන් වලට වෙන ඇඩ්වාන්ස් ගණන් දක්ෂයට එකතු වුණා. නැත්නම් ජෙනරල් අර
අවත්‍යවශ්‍ය කරන්ට් එක ගොඩ යන්න පුළුවන් ක්‍රම හදලා තියෙනවා. ඉතින් මේ වගේ අර ඇත්තටම අපේ এডুকেෂන් වල මූලික හරය තමයි no child left behind. කිසිම දරුවෙක් හලාන්නේ නැති. every child succeeded. හැම දරුවෙක්ම සාර්ථක වෙන අධ්‍යාපනයක් තමයි මේ ප්‍රොපෝස් කරලා තියෙන්නේ. ඉතින් මෙහෙම වුණාම මේ හැම දරුවම තමන්ගේ මාර්ගය හොයාගෙන ඉදිරියට යනවා. ඒ රටේ සම්වර්ධනයට දායක වෙනවා. අවසානයේදී මේකේ අපි අරමුණු 6ක් පොත තමයි මේක ඉලක්ක කරලා තියෙන්නේ. And contribute active contributor to the national development. ජාතික සංවර්ධනයට ක්‍රියාශීලීව දායක විය හැකි පුද්ගලෙක්. එයා මොකෙක් වුණත් කමන්නේ. හරි වඩු බාස් කෙනෙක් වෙන්න පුළුවන්. එයා හරියටම ඇක්ටිව්ලි ජාතික සංවර්ධනයට දායක වෙන පුද්ගලෙක් හදන්න ඕනේ. හරි. දෙවෙනි එක තමයි an employee or self-employed. Smart self-employed. Effective and efficient. සඵලතාවයි කාර්යක්ෂම සේවකයෙක් හදන එක or self-employed කෙනෙක් හදන එක. Professional employee. 3 මිලියක් පදනවා කියමු. එයා හැබැයි ප්‍රොෆෙෂනල් විතරක් කරන්නේ. ඒ දෙවෙනි එක. තුන්වෙනි එක තමයි entrepreneur. ව්‍යවසායකයෙක් person with an entrepreneurial mindset. ව්‍යවසායකට මනසක් තියෙන එකේ. දැන් විදුහල්පතිතුමා ව්‍යවසායකයෙක් නෝනට උට ව්‍යවසායකට මනසක් තියෙනවා නම් රට ගොඩ ගන්න පුළුවන්. ඉස්කෝලේ හදන්න පුළුවන්. හමුදුරටත් පුළුවන්. ජනාධිපතිතුමා හමුදු ව්‍යවසායකට මනසකින් තියෙන කෙනෙක් නම් රට ගොඩ ගන්න පුළුවන්. ඔව්. ඒ නිසා ව්‍යවසායකට මනස හදන එක තමයි වැදගත් වෙන්නේ. ව්‍යවසායකට මනසක් කියන්නේ ගැටලුවක් හොයාගෙන ඒක උපායශීලීව හොඳින් විසඳුමක් කරා යන එක. එහෙම නැති එක තමයි අපේ රටේ වෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි කටපාඩම් කරලා ඔක්කොම උත්තර ලියලා ආපයින් නිසා. ඔව්. ඒක ඒ ලොකු ගැටලුවකට උත්තර එනවා. දැන් තුන්වෙනි හතරවෙනි එක තමයි patriotic රට ආදරය කරන පුද්ගලෙක්. හරි? පස්වෙනි එක තමයි good human හොඳ මනුස්සයෙක් හදන එක. හයවෙනි එක healthy and සතුටින් ජීවත් වෙන පවුලක සමාජිකයෙක් වීම. හරි. ඔන්න ඔය 6 තියෙන ළමෙක් හදන එක තමයි වැදගත් වෙන්නේ. ඒ 6 ඉලක්ක කරලා තමයි ඔක්කොම කරලා තියෙන්නේ. ඒකට 20% skills ඔක්කොම දාලා ඒකට හරියන කරිකුලම් එක. ඒකට හරියන ටීචින් ලර්නින් මේ ටීචින් ලර්නින් ගොඩාක් වෙනස් වෙන්න ඕන. මට කියන්න ලාවක් නැහැ. ඉතින් කෙටියෙන් කිව්වොත් අර ඇක්ටිව් ලර්නින් වලට ගෙනියන එක පැසිව් ලර්නින් වලින් බ්ලෙන්ඩඩ් ලර්නින් කියලා තියෙනවා. higher order thinking කියලා ඉහළ චින්තනය යොදන එක ගැටලු විසඳීම හැකියාව යොදන. ඒක ඔක්කොම එන. ඒවා ඔක්කොම අවදි කරන බලන. අර විභාගයෙන් 30යි ඉතුරු 70 assessment ක්‍රමයක් තමයි යෝජනා කරලා තියෙන්නේ. ඒක තමයි රිෆෝම්ස් වලින් බලන්න. හරි. දැන් තව චූටි දෙයක් තියෙනවා. දැන් ඉස්කෝල මග ඇරිලා ළමයි එළියට යනවා. එළියට ගිහිල්ලා එක්ක ගරාජයක වැඩ කරනවා. ඒ ළමයින්ට සමහර වෙලාවට ටිකක් කල් ගියාම එන නොලෙජ් එක අපිට ඉංජිනේරින් කරලත් ඒක ගන්න බැරි දේවල් තියෙනවා. එතකොට ඒ ළමයින්ගේ ඒ නොලෙජස් රෙකග්නයිස් කරන්න පුළුවන් සහතික ක්‍රමයක්. එහෙම නැත්නම් අධ්‍යාපනයෙන් අර නිකන් ඒ කියන්නේ ඒ විදිහේ සිස්ටම් එකක් ගැන අපි අදහස් මොකුත් තියනවද කරලා තියෙනවා. NVQ කියන්නේ ඒක NVQ level 1 2 3 4 SLQF level 1 2 3 4 10 ඒක ගරාජ් එකේ ඉන්න ළමයා යනකම් රීච් වෙලා තියෙනවා. යාට ජීලා මම හිතන්නේ අරගෙන මම දන්න පාපගේ පුතා ඉන්න එයා NVQ හරක් තමයි කියන්නේ මේක NVQ SLQF දෙකම යනවා. ඔය ටෙක්නිකල් කොලෙජ් වල තියෙන NVQ level වලත් මේ විෂයන් අප්ඩේට් වෙනවද? ඔව් අප්ඩේට් කරන්න ඕනේ. සහ ඇත්තටම දැන් අර මම කියපු විදිහට දැන් අලුතෙන් අපි මොඩියුල්ස් හදාගෙන දෙන්නේ. ඒ මොඩියුල් එකක් තියෙන ටර්ම් එකට. ඒක මොඩියුල් එක ඕන වෙලාවක අපිට ඔන්ලයින් ගිහලා අප්ඩේට් කරන්න පුළුවන් විදිහට ෆ්ලෙක්සිබල් විදිහට හදලා දෙන්න. හරි. ඊළඟට ගත්තොත් දැන් අලුත් දිනුව තාක්ෂණික දිනුව බලනකොට AI robotics මේ වගේ ලයින් වලනේ දිනුව තියෙන්නේ. එතකොට මේවා ටෙක්නිකල් කොලෙජස් හරහා එහෙම ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. ඕනේ දැන් ඉතින් දැන් AI ළමයි පාවිච්චි කරන්නේ. ළමයි පාවිච්චි කරනවා. විධිමත් විදිහට කරිකුලම් වල චේන්ජ් කරනවා. අපේ ජනරල් කියන මේක තියෙනවා. හැබැයි විශ්වවිද්‍යාල සහ අනිකුත් දැන් පාවිච්චි කරන AI නැති අධ්‍යයනයක් කරන්න බෑ. ඒතර අපි පාවිච්චි කරන cognitive collaboration කියලා. cognitive collaboration කියන්නේ human intelligence and machine intelligence. මේ දෙක combine කරමු අධ්‍යාපනය තමයි දැන් ඉන්න ඕනේ. අපි මෙතෙක් කල් කරේ ඔක්කොම ඔළුවෙන් පාවිච්චි කරලා. දැන් සමහර දවල් කියලා AI දාපුවා ටැම්පර් කරගන්න පුළුවන්. හැබැයි ඒක 100ක් හරියන්නේ නැහැ. උතර දෙක අපි කරන්නේ. 80ක් AI දාලා වෙලාව ඉතුරු කරගෙන ඉතුරු 120 අපි කරන්නේ. ඔව් දැන් ඔතනදී පොඩි ගැටලුවක් එනවා නේද? දැන් ටීචර් වඩා
ළමයාට තියෙන AI දැනුම වැඩිනේ සාමාන්‍ය ගත්තම. එතකොට ළමයින්ට ඒක මිස්යූස් කරන්නයි ටීචර්ට අවශ්‍ය දේ වෙන විදිහකට අරන් දෙන්න. ඒ කියන්නේ ප්ලේජරිසම් කියලා කියන්නේ අන්න ඒ වගේ ක්‍රම පාවිච්චි කරන එක නවත්ත ගන්න ටීචර්ස්ලට ක්‍රමයක් තියෙනවා. තියෙනවා. හරි සරලයි. දැන් අපි කිව්වොත් එම ඔයාලට මේක ගැන වාගෙන කියලා ටක් කරලා ළමයා ගාලා chat GPT ගාලා හොයාගෙන එනවා. හැබැයි ඔයා කිව්වොත් එම එදිනදා සමාජයේ ගැටලුවකට උත්තර හොයන්න කියලා chat GPT වල හොයන්න බෑ. හරි. දැන් මම වාගේ අහුවොත් ලංකාවේ හාල් මිල හැමදාම නොවැම්බර් දෙසැම්බර් ජනවාරි වල ගණන් යනවනේ. ඇයි කියලා අහුවොත් chat GPT වලින් උත්තර ගන්න බෑනේ. හරි. AI වලින් හොයන්න බෑ. සෑහෙනකට පුළුවන් හැබැයි. පුළුවන් හැබැයි පුළුවන් බලලා කියන්නේ මෙතුමා කියන්නේ අර මේ ඒක අර 100% ඇකියුරසි නැහැ කියන එක. ඇකියුරේට් නෑ ඒක හරි. නමුත් හොයාගන්න පුළුවන්. නෑ හොයාගන්න පුළුවන් ඒක හරි උත්තරේ නෑ. ඔව්. ප්ලේජරිසම් හොයන්නත් පුළුවන්. නමුත් ඒක ප්‍රශ්නේ තියෙන්නේ ගුරුවරයා ඒක දන්නවා. අනේක ප්‍රශ්නේ. ඒ තමයි නිසා දැන් ඔයා AI පාවිච්චි කරනවානේ. ඔව්. ඒතර AI ගුරුවරුත් පාවිච්චි කරන්න පටන් ගන්නවා. අනික මං අර කිව්වේ දැන් ගුරුවරයා උගන්වන්නේ නෑ ළමයි තමයි ඉගෙන ගන්න උගන්වන්නේ. ඒතර ගුරුවරයා ළමයි ඉගෙන ගන්නවා. ඒක නම් අලුත් ක්‍රමය. ඒක දැන් ගුරුවරයා උගන්වන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඔක්කොම එකට ඉගෙන ගන්න. හරි? ළමයි ගුරුවරයාගෙනුත් ඉගෙන ගන්නවා. හැබැයි ළමයින්ගෙනුත් ඉගෙන ගන්නවා. ළමයි ඉන්ටර්නෙට් ගිහලා AI දාලත් ඉගෙන ගන්නවා. ළමයින්ගෙන් ගුරුවරයාත් ඉගෙන ගන්නවා. මේක තමයි ඉගෙනීම කියන්නේ. ඊට පන්තිය පාසල ගෙදර සමාජයෙන් හතර පළෙම ඉගෙන ගන්නවා. ඔක්කොම අවබෝධය ඉගෙනීම. නැත්නම් ඉස්සරහයි ගුරුවරයා කියලා හලෝ I want නැගිටින්න කියලා උගන්වන ක්‍රම ඉවරයි. බිම ඉඳගෙන කතා කර සාකච්ඡා කරගෙන ඉගෙන ගන්න පුළුවන්. ෆ්ලෙක්සිබල් එඩියුකේෂන් සිස්ටම් එකක් තියෙනවා. දැන් මේ විදිහට වෙනස් වෙයි කියලා හිතන්නේ කොයි කාලෙද? ඉමීඩියට්ලි පුළුවන්. ඉමීඩියට්ලි පුළුවන්. දැන් මේ අපි ප්ලෑන් කරලා තියෙන එක. ඔව්. ඉමීඩියට්ලි කරන්න පුළුවන්. ඒ කියන්නේ ක්‍රියාත්මක කරන්න හොඳ අර විල් එකකුයි ඒක ඉස්සරහට යන්න පුළුවන්. තේරුම් ගත්ත ටීම් එකක් ඉන්නවා. ඉන්නෝනේ. එතකොට පුළුවන්. ඒතර ඒක ආණ්ඩු පක්ෂයේද විපක්ෂයේද සියලු දෙනා දෙමාපියෝද විදුහල්පතිවරුද පාලකයන්ද ජනාධිපතිතුමා සියලු දෙනා මේක තේරුම් ගන්න ඕන. මේක තේරුම් ගත්තේ නැත්නම් ලඩක් විශේෂයෙන්ම වෘත්තීය සමිති. ඒ වගේම මේක ඇත්තටම හදන්න ඕනේ දේශපාලනඥයෝ නෙවෙයි වෘත්තිකයන්. ඒකට විශේෂඥ වූ වෘත්තිකයන් හදලා ඒකට දේශපාලනමය සහයෝගයක් දෙන එක තමයි කරන්නේ. ඒකට ලීඩර්ෂිප් දෙනවා කරන්න. ඔව්. ඉතින් මම හිතනවා මේ සැරේ එහෙම වෙයි කියලා. ඒ වුණත් අපි ඉතා සතුටුයි. මොකද මේක නොවිල් අපේ රට ගොඩ ගන්න බෑ. අපි මේ හිතුව වලේම තමයි. ඒ නිසා මේක අපේ ජාතික වගකීම වශයෙන් සැලකලා සියලු දෙනා එකතු වෙලා මේක කරමු කියන යෝජනාව තමයි යෝජනා කරන්නේ. ඉතින් මට මේ අවස්ථාව ලබා දීම ගැන බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි අද වැඩසටහනට පැමිණීම ගැන. අපිටත් ඕනුනේ මේක මේ රටේ මිනිස්සුන් දැනුවත් කිරීම තමයි ඇත්තරම. ඔව් අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා අපේ කෝල් එකට දැනුමකින් ධනාත්මකව ඒකට සම්බන්ධ වෙලා මේ වගේ වෙලාවකට සහභාගී වෙලා මේ ගැන අපිට විස්තරයක් කිරීම ගැන. බොහොම ස්තුතියි ඔබතුමාට අපිත් එක්ක එකතු වීම ගැන. මේක ඉතා පුළුල් සාකච්ඡාවක්. මේම ඉතා කෙටි කාලෙකින් තේරුම් ගන්න අමාරුයි. මම හිතනවා යම් මට්ටමකට තේරෙන්නේ නැති කියලා. ඔව් නෑ මේකෙදී අපි ගැඹුරට යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය පුද්ගලයාට මේක තේරුම් අරගෙන කොහාටද අපි යන්න ඕනේ කියන එක තේරුම් ගන්න එක තමයි මේක අදහස. කාට හරි ප්‍රශ්නක් තියෙනවා නම් ඒකට ඉන්ටර්නෙට් එකෙන් අහලා නැවත පැහැදිලි කරන්න පුළුවන්. ඒ නිසා ඔබතුමාලගෙන් මම ඉල්ලා සිටිනවා මේකට ප්‍රශ්න තියෙනවට උත්තර දෙන්නත් ප්ලෑන් කරන්න ඒක හොඳ පළවෙනි එක ප්‍රෝග්‍රෑම් එකකින් මේක ඉවර කරන්න බෑ. කොහොමද මේක ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ අපි ගොඩක් මේ ඉස්සර අනිත් ප්‍රෝග්‍රෑම්ත් එක්ක මේක තවත් ස්ටෙප් එකකට යන්න බලාපොරොත්තු වෙනවා. මේ ඇත්තටම ඔබතුමාට ගොඩක් ස්තුතියි අදාවට මේ අපි අද වැඩසටහන අද මේ සමහර ආයිබෝවන්. ආයිබෝවන්.